ගිය දවස දඹදිව සැවැත් නුවර දෙව්රම් වෙහෙර අප බුදු හිමි සඳ වැඩ සිටින සඳ යට ගිය දවස පිඬු සිඟායන හිමි නමක් මඟ රුසිරෙන් ආගපත් යුවතියට දැක පින් බැඳ ඇයට
අසුනේහි උකටලිව යට ගිය දවස වහන්සේ උකටලි මහණුන් කැඳවාගෙන දම් සභාවට තමන් වහන්සේ පෙරහත් භවයක කුසනම් රජ කුමරුව ඉපිද පබාවති නම් ළඟක නිසා වින්දනිරාදු දක්වන අටියෙන් දෙසූහමේ කුසජාතකය කාමපාශයෙන් නෙත් අදරී ඕ සදාරෝදරු වින්දෝනම් උදේජරංගෙන කියනු කිම ජනයිනියවේ බුදුවදන මට ඊරෑයේ ඇහුනේ කුසරජ්ජුරන්ගේ කටහඬ. අපි අද පාන්දර දුටුවේ කුසරජ්ජුරන්ගේ කොකනද වීණාව. කුමරිය කියන්නේ කුසරජතුමා කුසාවතීපුරේ හැරදමා අපේ මේ සාගලපුරයට ඇවිත් කියලාද? ඔව්. මිස් වලාගෙන. එතුමා අපි මේ මාලිගාවේ හැම තැනම ඉන්නවා කියලා මට හිතෙනවා. මට මහා බයක් දැනෙනවා කුදී. කුසරජතුමා ඔබගේ ස්වාමි පුරුෂයා. හදිසි කෝපය නිසා ඔබ ඔහු අතහැරදමා දැමිනියා. එතුමා ඔබ සොයාගෙන අපේ රටට ඇවිත් නම් ඒ බව ඔබගේ දෙමව්පියන් දැනගත්තොත් ඒක මහා බරපතල කාරණාවක්. අඳුරටයි හඳටයි එකට පවතින බෑ කුදී. දිය කඩਿੱතිවල හංසය ලගින්නෙත් නෑ. ඒ වගේම මටයි කුසරජ්ජුරුවන්ටයි එකට ජීවත් වෙන්නත් බෑ. ඒත් කුසරජතුමා මුළු දඹදිවටම අගරාජු. ඔබ මේ ප්‍රාන්ත රාජ්‍යයක රජ කෙනෙකුගේ දියණිය. උඹ දන්නවා මං කුසරජ්ජුරුවන් අතල්ලාව කාරණාව. එහෙමයි. දැක්කද? ටිකක් අතෙක්ම ගිරොත් හොඳයි. මොකද්ද? අර පැංකට තියන් ඉන්න තැනත්තා. ඊරෑ මාලිගාවේ අරක්කෙමට වඩා රහට කෑම ටික හදලා තිබුණලු. අලුතෙන් ආමිනියෙක්. රජුරුවන්ගේ රසනාර පිනා ගිහිල්ලා හිටියේ. කොහොම වුණත් ඔබ සූප ශාස්ත්‍රේ නම් උදාරුපේක. ඒත් කොරන්න දෙයක් නෑ. අත් උදව්වට ආවනම් වතුර කඩත් ඇදපන් නේද? මුළු තැන්ගෙට නොගැලපෙන රාජකීය ශරීරයක්. ඔබතුමීට පිළිබඳ සිතක්වත් පහළ වුණාද? උඹතුන් දොඩොන් නැතුව හිටපන්. විවාහයෙන් නැරිච්ච තරුණ කුමාරිකාවකට එහෙම දෙන්න පුළුවන්. ඒ කුසරජ්ජුරුවෝ කුමරිය කියන්නේ කුසරජ්ජුරු අපේ මාලිගාවේ මුල් තැන්ගෙට දරදී අදිනවා කියලාද? ඒ මොන මුසාවත්ද? මට එහෙම හිතෙනවා. ඵලයන් දැම්ම පැන්තර පැත්තට ගිහලා බලපන්. ඵලයන් ඵලයන්
ගැත්තේට සමාවන්න රජුරුවන් වහන්සේ. යම් දිනක මුළු මහත් ජම්බු ද්වීපයට මගරජ වන්නා වූ ඔබ වහන්සේ මෙවැනි වෙසකින් දැක ගැනීමට තරම් මගේ දැස් පව් කර තිබුණ හැටි පබාවති මා දමාවා. මා එදිනම කුසාවතිපුරයෙන් නික්මී දුරු කතර ගෙවාගෙන මේ සාගලපුරයට පැමිණියා. කෝබුතුමාගේ රැකවලුන් කෝබුතුමාගේ පිරිවර ඇත්‍රිය කෝස්රිය මා පැමිණියේ තනිවමයි. තනියට ගෙනාවේ මගේ කොකනද වීණාව පමණයි. මා මේ පුරයට පැමිණ දැන් පුරා හඳවල් කිහිපයක් පසු වුණා. සත්මසක් එස් වලාගෙන අපේ රටේ සත්මසක්. ඔව් පබාවතී දැක ගන්න. ඈ මගේ ස්වාමීතු තමා. ඈ හැමදාමත් මුරණ්ඩුයි උඩඟුයි. ඔබතුමා හිතා දාගෙන ආපහු ගියොත් හොඳයි. ඇගේ හිත ගලක්. පබාවතී නැතුව මට කුසාවතී ඉන්න බැහැ කුදී. මම කොහොමද අය අමතක කරන්නේ? සඳ තුටුවම මතක් වෙන්නේ ඇගේ මුහුණ. කෙවිලියන් ගී ගයන විට මට ඇහෙන්නේ ඇගේ කටහඬ. මා සමග කොයිතරම් කාලයක් යහන් ගැපේ ගත කළාද? හැමතැනම ඇගේ සුවඳ. රජතුමනි මට නොහැටහෙනවා නෙමේ. මේ මිනිස්සක් වල ඇති සියලු සැප සම්පත් මට ලබා දුන් දෙවියන් මට රකුසු මුහුණක් ලබා දුන්නේ ඇයි? මේ පැනේට පිළිතුරු ඇත්තේ දෙවියන් ළඟ පමණයි කුදී. මම දෙවියන් සොයා යනවා. දෙවියන් සොයා යනවා. කුස ඔබ මගෙන් විමසන්නේ ඔබට විරූප වූ මුහුණක් ලැබුණේ මන්ද කියා නොවේද? පූර්වාත්මයට ගොස් සොයා බලන්න. යන්න ගමන් කරන්න. පූර්වාත්ම භාවයටම ගමන් කරන්න. තොපගේ මුහුණ කැවුමක්සේ විකෘත වූයේ කිනම් කර්ම විපාකයක් නිසා දැයි දැන් තොප දන්නේය. එදවස පසේ බුදුන්ගේ පාත්‍රයට
තමන් පූජා කළ කැවුම් මුදුරාගත් ඒ අසත්පුරුෂයා සමග එකතැන විසීම සිදු නොවේවායයි පැතූ ඒ ගැහැණිය මෙදවස පබාවතිය වී ඉපිත සිටින්නීය. මා විඳවන්නේ මගේ මේ විකෘත වූ මුහුණ නිසා නෙවෙයි ස්වාමිනී. පබාවතී කෙරේ ඇති වූ අප්‍රමාණ ආලය නිසයි. මා ඇගේ දර්ශන මාත්‍රයක් උදෙසා කාලයක් ඇගේ ඇත්හලේ සේවය කළා. තවත් කාලයක් අස්හලේ සේවය කළා. රජවාසල මාලාකාරයා මිතුරු කරගෙන මල් ගොතා ඇය වෙත යව්වා. ඒ මල්කම් වලට රුචි කළ ඇය ඒවා මාගිතූ බව දැනගෙන විසිකර දැම්මා. අනතුරුව මා රජවාසල කුඹල් කරුවා මිතුරු කරගෙන කුඹල් කර්මාන්ත කළා. ඒ විසිතුරු කුඹල් කම්වලට රුචි කළ ඇය ඒවා මා අතින් නිම වූ බව දැනගෙන පොළොවේ ගසා බිඳ දැමුවා. මම දැන් පබාවතියගේ මාලිගාවේ අරක්කැමියෙක්. මම යතනිමි. ඔබ නිලෝ රන්රුව ඔබට මතකද? එසේ ස්වාමීනි. කල්පිතසේ පෙනෙන මනුෂ්‍ය නිර්මාණ හුදු කල්පිතම නොවේ. ඔබ එදා රන්රුවක් ලෙස මැවූයේ ආත්මයක් පාසා ඔබේ හදෙහි ලැබුම්ගෙන සිටේ යුවතියයි. හරිම ලස්සන රූපයක් නේ පුතා අඹලා තියෙන්නේ. හරිම ජීවමානයි. අයියන්ඩි කොහෙද හරි දැකපු කුමාරිකාවකගේ රූපයක් වෙන්නේ නැති නෑ. මගේ හිතේ උපන් රූපයක්. මේ රූපශ්‍රිය මනුස්ස දුවකට පිහිටන්න බෑ. ඔබතුමා මොනවද ගෑනු ගැන දන්නේ? ඒ නිසා වෙන්නේ නැති පීරත්තුමා ඔබතුමිය සරණ පාව ගන්න නැත්තේ. ජයම්පති කටවහ ගන්නවා. මුළු දේව මණ්ඩලයටම භාර්යාවන් සිටිනවා. ඒත් කුසකුමාරයා තනියම. ස්ත්‍රී රූප අඹ ඉන්නේ නැතුව මේ මාලිගාවට කුමාරිකාවක් ඇඳවගෙන එන්න. මං 10 වාරයක් මේ ගැන කියලා ඇති. ස්ත්‍රී වර්ගයා පිළිබඳ මට තිබෙන්නේ කලකිරීමක් වගේ හැඟීමක්. අනික ස්ත්‍රියක් මට කැමති වෙන එකකුත් නැහැ. මේ දඹදිවම අයියන්ඩිගේ අගබිස වෙන්න අකමැති කෙනෙක් ඉන්න පුළුවන්ද? මම දැන් විවේක ගන්න ඕන කාලේ. භාවනානුයෝගීව අපිස් ජීවිතයක් ගත කරන්න ඕන කාලේ. කුස ඔබ මේ රාජ්‍යය බහරගත යුතුයි. ඒත් අවිවාහකේ කට කරවනවට රටවැසියෝ කැමති නෑ. ඒ නිසා ඔබ විවාහ වෙන්න ඕන. ශක්‍රීය රාජ පරම්පරාවේ කුමාරවරු විවාහ වෙන වයස් සීමාවත් ඔබ දැන් ඉක්මවලා. තවත් බලාගෙන ඉන්න බෑ. හොඳයි. ඔබතුමී මට ඔය තරම්ම ඇවටිලි කරන නිසා මං විවාහ වෙන්නම්. හැබැයි ඔබතුමිය මට මේ රන්රුවට සමාන කුමරියක් සොයා දෙන්න ඕන. මම පොරොන්දු වෙනවා මගේ පුතේ.
මා සිතුවේ ඒ රන්රුවට සමාන කුමරියක් මිහි පිට නැතයි කියයි. මගේ මවගේ හිත නොතලා මට රිසි තනිකඩ ජීවිතය ගෙවා දමන්න මා කළ උපක්‍රමයක් ඒ. ඒත් මව්බිසෝ මටත් වඩා උපක්‍රමශීලී වුණා. මේ මොන දීපංකරකටද බං අපි මේ ඇවිත් ඉන්නේ? මේක බං මදුරට සාගලපුරය. සාගලපුරේ මොකටද බං ඉතින් මේ සරසලා තියෙන්නේ? මං කොහොමද දන්නේ? මොකක් හරි මගුලක් ඇති. මොන් ඇඟටනේ බං එන්නේ. කො දියන් ඉබයි. ශීලවතී විසවුන් වහන්සේ අපි දෙන්න වගේ මෝඩියු දෙන්නෙකුට මේ වැඩේ වගකීම පැවුරේ මොන හේතුවකට කියලාද උඹ හිතන්නේ? මේක මේ තුන් ලෝකේ තියෙන ලොකුම මෝඩකම නිසානේ බං. නැත්තම් පිළිමයක් උස්සගෙන රටවල් ගානේ ගිහිල්ලා ගෑනු හොයනවද බං මොලයක් තියෙන එකේ? ඒක හැබැයි. දැන් රටවල් කීයකට ගියාද බං? කොච්චර ගව් ගානක් පයින් ඇවිද්දාද? ඈ? සනයක් නතර වී අපගේ රාජකාරී කටයුතු වලට සහයෝගය දක්වන්න සුන්දර. පෙලියට. ඔය පැත්තට පෙලියට. සුන්දරියනි මේ රන්රුවට යාන්තමින් හෝ සමාන කුමරියක් ගැමිලියක් සුරලියක් ඔබ කොහේ හෝ දැක තිබෙනවාද? ඇයි මේ අපි ඉන්නේ? කවටකමක් නෙවෙයි රාජකාරී. හැබැයිටම මේ තරම් සුන්දරියන් ඉන්න රටේ මේ රන්රුවට සමාන රුවැත්තියක් ඇත්තෙම නැද්ද? අපි මේ රටේ උදවිය නෙවෙයි. ඉතින් මේ රටේ උදවියත් නෙමෙයි නම් මේ වෛවාරණ සලුපිලි ඇඳගෙන මොන මගුලක යනවද? මගුලකට තමයි යන්නේ. අද මදුරට සාගලපුර වසන්තෝත්සවය. එහෙනම් අපිත් යමු නටන්න. मधुर वसंते सतर दिगंते मधुर वसंते सतर दिगंते भमर भमरियन मुनर मुनरियन मधुर वसंते किंदुरु किंदुरियन कुमर कुमरियन मधुर वसंते मधुर 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 वसंते सालिल मताई गमन गताई तुडग तुडग मदन बसाई मत कविताई निपटराई मत कवकाई सिकट सिकाई सुरवनम मनुलो सरे सारे सनि सा रे मरे सरे रे म पनि पम पनि सरे सनि सा सनि पम नि पम रे पम रे सा रे को
මග රති කෙලියේ සිහියක් නෑ මල් සරා वसंते सतर दिगंते मधुर वसंते सतर दिगंते भमर भमरियन मोनर मोनरियन मधुर वसंते किंदुरु किंदुरियन कुमर कुमरियन मधुर वसंते मधुर 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 वसंते मधुर वसंते सतर दिगंते ada hey bawa motor dia dah Mari. විතරයි කුමාරිකාව මාලිකාවේ නෑ. මම උඹලට කියලා තියනවා නේද කුමාරිකාව ගැන හොයලා බලන්න කියලා. උඹලගේ තිතින් නැටිල්ලනේ. අර ඉන්නේ දේවින් වහන්සේ නේද? තනියම ජල ස්නානයට ඇවිත්. ගිහින් කැන්දගෙන ආවන මොකටද ආවේ තනියම අපූර්ව ප්‍රහාරයක් රෑ ගහන්න තු අර බලපල්ලකෝ
මං හිතුවේ අපේ පබාවති දේවින් වහන්සේ කියලා. කවුරුයි කියලාද කිව්වේ? පබාවති. මදුරට සාගලපුරේ මදුරජුරුවන්ගේ දූ කුමාරි. මොනවා? එහෙනම් අපි ආපු කාරණාව හරි. අපේ මහන්සිය සාර්ථක ප්‍රතිඵල. මොනන් දේව දූතියක්. මී පැණි ලැබුණාද? මාව දාලා යන්නේ නේද? හොඳ ළමයා. පරිස්සමෙන්. මේ මම? ඔබ තුමියමයි. මට මගේ සදා ගන්න බෑ. අපටත් එහෙම්මමයි. අපගෙන රන්රුවට පණ ඇවිත්. මානෝ දෙක කොහොමද මගේ රුව නිර්මාණය කළේ? කවුද මේ අරුම පුදුම නිර්මාණකරුවා? ඒ අපේ කුසරජුරුවන් වහන්සේ. එතුමා හොඳ මූර්ති ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක්, කවියෙක්, සංගීතඥයෙක්, ඒ වගේම හොඳ රණශූරයෙක්. කුසරජ්ජුරුව මේරුව නිර්මාණය කරලා ඒ හා සමාන කුමාරිකාවක් හොයනවලු සරණ පාවා ගන්න. මේ අය මුළු දඹදිවම හොයලා බැරිම තැන තමයි අපි සාගලපුරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ අය මේ වෙනකොටත් ප්‍රාන්ත රාජ්‍යයන් 7ක රාජකුමාරයෝ 7 දෙනෙක් අපේ දුවගෙන අහලෙවල තිබුණු බව මා මේ රාජපුරුෂයන්ට කිව්වා. මාත් ප්‍රාන්ත රජ කෙනෙක්නේ. ඒ නිසා අපට ගැලපෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයක රාජකුමාරයෙක් කියන එක තමයි මගේ නම් අදහස. පිය රජතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් අපි වගේ රජපෞලකට දඹදිව අගරජුරුවන්ගෙන් විවාහ යෝජනාවක් එනවා කියන්නේ හිතා ගන්න බැරි විදිහේ හීනයක්. ඒත් අපි බල කරන්නේ නැහැ. මේ කාරණාව සිද්ධ වෙන්නේ දූ කුමරිය මේ යෝජනාවට කැමති නම් පමණයි. නුවරු සැනකෙලි පවත්වනවා. දේවිය දෙවියන්ට පින් දෙනවා. ඒ වුණත් මගේ හිත තවමත් චංචලයි. ඔය හිත චංචල නොවන කවද්ද? හිතූ පැතූ විදියට හැමදේම ඉෂ්ට වුණ මොහොතේදීවත් නොසතුටු වෙන්න හේතුව? අපේ පුතාගේ මුහුණ. මහරජතුමා රට පාලනය කරන්න. මම මේව බලා ගන්නම්. මං හස්නක් යවන්න ඕන මදුරට රජතුමාටයි බිසවටයි හැකියක්මනින් මෙහි පැමිණෙන්න කියලා. මේවා ගැන කතා කරගන්න. ඕනේ නෑ. අපි යමු සාගලපුරයට. ඒ අය කුසාවතයට ආවොත් කුස ගැන නොයෙක් ආරංචි එයාගේ කනට වැටෙන්න පුළුවන්. දෙවිඳුනි විකෘත මුහුණක් ඇත්තා වූ මවෙන්නෙකුට ඒ සාස්වරූපී පබවත මුණ ගස්වන්නට තරම් දෛවය අකාරුණික වුණේ මන්ද? පබාවතිය අතීතයේදීත් ඔබට හමු වූ අනාගතයේදීත් ඔබට හමුවන්නා වූ ඔබගේ සංසාරගත පාද පරිචාරිකාවයි. එදා දීපංකර බුදුන් දවස රම්‍යවතී නම් නුවර
සුමිත්‍රානම් කුලකාන්තාවකව උපන් බවයෙහි පටන් ඔබම පතායන යුවතියයි. එසේනම් ඇය මට මේ සා දුක් දෙන්නේ මන්ද දෙවිඳුනි. සංසාරගත බැඳීම් වල ගති ස්වභාවය එයයි. අයියනිත් කඩු සර්ප කරන්නද මට? එහෙම කියලා බෑ. ඔබ දැන් කෝසලේ ප්‍රාන්ත රජුරුවෝ. මං වගේ හැමදාම අභ්‍යාස කරන්න වෙයි. එමෝ! අයියන්ඩි කඩු සරඹ අභ්‍යාස නතර කරලා රති සරඹ අභ්‍යාස කරන්න වෙයි. පියරත්තුමයි මව්බිසමයි විවාහය තීන්දුව කරන්න සාගලපුරට ගිය බව දන්නවනේ අයියන්ඩි. ගිහි ජීවිතේ මට රුචි නෑ ජයම්පති. රන්රුවට සමාන කුමරියක් ලැබීම පිළිබඳ මගේ හිතේ ඇත්තේ කනස්සල්ලක්. රාජපුරුෂයන් පවසන පරිදි පබාවති මට වඩා ගැලපෙන ජයම්පතිට. ඒක හරි කතාවක් නේ අයියන්ඩි. පබාවති ඉපදුනේ අයියන්ඩිගේ හිත ඇතුලේ. අයියන්ඩි රන්රුව නෙළුවේ හිත ඇතුලේ මැවිච්ච පබාවති දිහා බලාගෙන. ඉතින් ඔය දිව්‍යාංගනාව මට කැමති වෙයිද? මිනිහෙකුගේ වටිනාකම තියෙන්නේ මූණේ නෙවෙයි. නමුත් අපේ මව්බිසෝන් වහන්සේ මගේ මේ මුහුණ පබාවතියට නොපෙන්වා මොකක්ද ප්‍රයෝගයක් කරන්නයි කල්පනාව. මටත් එහෙම හිතෙනවා. පබාවති කැන්නන් ආවට පස්සේ මටත් මේ මාලිගාව තහනම්. මාලිගාව තහනම්? ඔව්. කැඳවීමක් ලැබෙන තුරු මට මගේ ප්‍රාන්ත රාජ්‍යයෙන් මෙහාට එන්න බෑ. මොනවා? පබාවතිට ජයම්පතිවත් මාවත් පැටලෙවි කියා වෙන්නේ නැති. ඔන්න රාජ් අපේ පබාවති කුමාරිකාට සිකුරු දරුව පායන්න යන්නේ. කුමාරිකාව ඉතින් අපිව දාලා යන්නයි සූදානම් වෙන්නේ. මම රාජ්‍යත් කිරා කුමාරියක් හොයලා දෙන්න. අනේ කුමරිය අපටත් හොයලා දෙන්න. ඔය කාටත් හම්බ වෙයි සිකුරු දරුව පායපු දවසක. එළියට බලලා. නැටිච්චි. දුවත් එක්ක අපේ බිසෝන් වහන්සේට ටිකක් තනියම කතා කරන්න ඕනෙලු. ඒ නිසා මං එළියට යනවා. පුදේ? ඇහුන් නැද්ද මං කියාපු දේ? අපි හිතුවටත් වඩා ලස්සනයි. අපේ පුතා අඹපු රන්රුව වගේමයි. වෙනසකට තියෙන්නේ මේ රූපෙට පණ තියෙනවා. දුව අපේ රාජධානියට ඇවිල්ලා අපි පවුලට එකතු වෙන්න කැමතිනේ. කුසාවතී පුරයම බලාගෙන ඉන්නවා දුව පිළිගන්න. ආපු දවසේ ඉඳන් දුව ටිකින් ටික අගමේසියක රාජකාරී කටයුතු පටන් ගන්න ඕනේ. මම මේ කටයුතු වලින් ඈත් වෙනවා. මහරජතුමත් රාජ්‍ය පාලනය කුසට බාර දීලා විවේක සුවයෙන් ඉන්න තීරණය කරලා. ඔටුන්නේ හිමි කුමාරයා සරණ පාවා ගන්න කුමාරිකාවගෙන් රටවැසියෝ වැදගත් දෙයක් බලාපොරොත්තු වෙනවා.
රජකම බාර ගන්න දරුවෙක්. ඒක හරීම පාරිශුද්ධ වගකීමක්. ඔක්කාක රජ පෙළපති පුරාණ කුල සිරිතක් තියෙනවා. ඔටුන්න හිමි කුමාරයා කුමාරිකාවක් සරණ පාව ගන්නකොට ඒ කුමරිය තම ස්වාමි පුරුෂයාව දකින්නේ ඇය ඔහුගෙන් ගැබ් ගත්තාට පසුවයි. එතෙක් ඔවුන් දෙදෙනාම සැමියන් වන්නේ ඔවුන්ගේ මුහුණු නොපිනෙනිසේ පහන් නිවා තමා ඝන අන්ධකාරයේ පමණයි. මමත් ඔක්කාක රජතුමත් වසර 5ක් උනුන් නොදක හිටියා. වසර 5ක් ගියා මගේ කුසට දරුවෙක් එන්න. තව බිසවක් ගේන්න කියලා රටවැසියෝ කෝලහල කරද්දිත් එතුමා ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී හිටියා. අවසානයේ මට දරු ගැබක් පිහිටියයි කියලා එතුමාගේ මව්බිසෝ දන්නපු වෙලාවේ එතුමා රෑ වෙනකන් ඉඳලා යහන් ගැබට ආවා. ඇවිත් පහන් එකින් එක දල්වන්න පටන් ගත්තා. ඒ පහන් එළියෙන් දුටු ඔක්කාක රජතුමා පෙනුනේ මෙහි බට දිව්‍ය පුත්‍රයෙක් වගේ. මං හිටපු තරම් කාලයක් දුවට ඉන්න වෙන්නේ නෑ.
තදින් පසුව මේ සිරියහන් ගබඩා ඔබගේ ස්වාමි පුරුෂයාගෙත්. කුලගේ තියෙන්නේ මෙතන. මෙතනට වෙන කාටවත් ඇතුල් වෙන්න බෑ. මම මෙතනින් පිට වෙලා ගියාට පස්සේ මේ සඳුන් තෙලින් දැල් වෙන පහන් එකින් එක නිවි යන්න පටන් ගනීවි. ඒ පහන් වල තෙල් පුරවලා තියෙන්නේ එක් එක් වෙලාවට මොහොතින් මොහොත නිවි යන්න. හැම පහනක්ම නිවි ගියාට පස්සේ මෙතනට ඉරක් පායාවි. කවදාවත් නොනිවෙන ඉරක්. ඒ ඉර එළියෙන් දූ කුමරිගේ ජීවිතෙත් බබලන්න පටන් ගනීවි. चंद्रया में मोदुए उन्मादनीय रात्रि अनंग दे बोले दलवादी पागली मधु चंद्रया में मधु चंद्रया में मोदुए वाराणसी की पिल से मेरे सलमिन नयन सिमिन उर मडल सियपत वतिन निति सरसा प्रियान हदवत तुनो सिरिन सदनु දෙතන කලසින් අවසනිවමින් සිරියාන සුපහස තනා පොළොරු කුලේ පතිකුලය සුමිහිර සදාරක වසනු මధు චන්ද්‍රයා මේ मोदुए उन्मादनीय रात्रि अनंग दे बोले दलवादी पाव
මගේ ජීවිතේ පරම සුන්දර රාත්‍රියයි. ස්ත්‍රිය වනාහි පුරුෂයා විපතෙහි හෙළන මලපුඩුවක්සේ සලකා බැහැර කළ මා ඒ සුන්දර රාත්‍රියේ පබවත හා බැඳුනේ මොනතරම් විශ්මිත ලෙසද. සැබවින්ම ඒ රාත්‍රිය පහන් නොවී එලෙසින්ම පැවතුනි නම් කෙතරම් මිහිරිද. අපගේ විවාහය නිසා මුළු මහත් දඹදිව් තලයේම ප්‍රීති ഘോഷාවෙන් ඇලලී යද්දී මාලිගාව සිසාරා සැකය බිහිකය පැතිරෙන්න පටන් ගත්තා. මොකද්ද මේ ජීවිතේ කුදී? මොකද්ද මේ විවාහය? මොකද්ද මේ කුලසිරිත? කුසරජුරු පුද පූජා පවත්වනවා නම් මට දේවාලයට යන්න බෑ. කුසරජුරු ජල ක්‍රීඩා කරනවා නම් මට මගුල් වෙනට යන්න බෑ. කුසරජුරු විවේක ගන්නවා නම් මට සන්තාගාරයට යන්න බෑ. මට වැටහෙනවා කුමරිය. ඒත් ඒ කුලසිරිතට එකඟ වෙලානේ අපි මෙහාට ආවේ. කුලසිරිත. මාලිගාවේ කවුරුවත් එක්ක කතා කරන්න එපා කියලා කුලසිරිත තිබුණේ නෑ. දැන් ඒ ඔක්කොම තහනම්. මේක කුලගයක් නෙමෙයි හිරගයක්. හැමතැනම ප්‍රේතය පිසාචය කුම්බාණ්ඩය වගේ රැකවල්ලු. ඇයි ඔබතුමී කුසරජුරුත් එක්ක මේ ගැන කතා නොකරන්නේ? හැමදාමත් සිරියහනිදී එතුමා මුණ ගැහෙනවනේ. එතුමා බොහොම ගුණයහපත් කෙනෙක්. මට මුළු හදවතින්ම මුළු සිරුරෙන්ම ආදරය කරනවා කියලා මට දැනෙනවා. ඒත් මගේ ප්‍රශ්න වලට එතුමා නිහඬයි. ඔබතුමී ඉවසීමෙන් ඉන්නකෝ. හෙට මම මේ කුම්බාණ්ඩිගේ කණින් රිංගලා යනවා. කුසරජතුමා බැහැ දකින්න. හෙට එතුමා නර්තන පූජා පවත්වන දවස. ඔබ ඒ රස දැනගත්තා. කුදී. ඒ තමයි දෙවියන් අපිට දුන් දරුවා. බොහෝ කල් දරුවන් නොමැතුව සිටිය අප නොගිය දෙවලක් නෑ. නොවූ භාරයක් නෑ. නොරැකි වෘතයක් නෑ. අන්තිමේදී දෙවියන් අපිට දුන්නේ විරූපී කුසල සුරූපී ජයම්පති
එහෙමනම් ඔබතුමියට තිබුණේ එතුමාගේ එරුවට සරලන කුමාරිකාවක් සරණ කර දෙන්න. ඔව්. නමුත් අප හැම දෙනාගේම අභාගයකට ඔහුගේ හිතේ ඇඳුණු රූපය පබාවති. නුඹටත් ඇයටත් තව කාලයක් ගත වෙනකොට කුස රජු කවුදයි හඳුනා ගන්න ලැබේවි. එතුමා තරම් පුරුෂ ශ්‍රේෂ්ඨයෙක් මෙලොව නැති බව එවිට නුඹලට වැටහේවි. ඇය පුදුම විදියට හැදුණු කුමාරිකාවක්. මව්බිසව හැරුණු විට මට පමණයි ඇගේ අතින්වත් අල්ලන්නට පුළුවන් කමක් ලැබුණේ. අහම්බින්වත් සැඩොලෙත් දුටුවොත් දවස් 7ක් සමම්පිච්ච මල් වතුරෙන් දෑස් හොදනවා. දවසට 3 වතාවක්. දවසක් අහිංසක මැහැල්ලක් කුමාරිකාවගේ ලස්සන දැකලා බලා ඉන්නට බැරි තැන ඇවිත් ඇගේ මූණ අත ගෑවා. හත්තුහක් මූණේ සඳුන් තැවරුවා. ඔබතුමිය මේ විරූපී කුමාරයාට සරණ කර දුන්නේ එවන් කුමාරිකාවක්. ඔබේ දරුවට ආදරේ නම් මේ රහස එක ගනින් කුදී. කුස මොකද මේ? ඔබතුමේ මට මගේ පබාවතිය නොපෙන්වන නිසා මට ඇය දැක ගන්නට තිබෙන්නේ මේ ආකාරයෙන් පමණයි. ඔබ කතා කරන්නේ නොදරුවෙක් වගේ. මේ සරද බන්ධනයේ සිද්ධ වුණ හැටි ඔබ නොදන්නව නොවේ? මුළු කුසාවතී පුරයේම දන්නවා. ඒ ව්‍යාජ කුලසිරිතේ නිර්මාතෘවරිය ඔබතුමිය කියා. ඒත් මං ඒ රැවටිල්ලට කවදාවත් කැමති වුණේ නැහැ. මං ඒ සියලු දේ කළේ ඔබ වෙනුවෙන්. ඔබ මා වෙනස් කළා මෑණියනි. එදා අනගාരിക ජීවිතයක් ගෙවමින් තපසට යන්නට බලා සිටි මා අද මහා උමතුවකින් යුග ජීවිතයට බැඳිලා. මට දැනගන්න ඕනේ මගේ සිරියහනේ සැතපෙන්නේ මා මැවූ රන්රුවමද කියා. මෑණියනි, හෙට දිවා කාලයේ පබාවතී මට නොපෙන්නුවොත් හෙට රාත්‍රියේ මගෙන් මේ රහස එළි වේවි. හොඳයි. මං හෙට පබාවතීව ඇත්ගාලට කැඳවගෙන ඉන්න. පුතා එතන ඉන්න. හැබැයි ওই විදිහට නෙමෙයි. මේ උදේන් රජතුමාගෙන් ලැබුණු පරිත්‍යාගයක්. අර ශුද්‍රක විදේහ රටින් අපේ රටට ගෙනවිත් අවුරුදු 5ක් විතර ඇති. මේ අපේ කුසාවතී උපන් එකේ. තානු. දෙන්න. රජුරන්ගේ ඇත් ගව්ව උම්මත්තකේ. ඔබ මට මෝන හංගන්නේ මේ විදුලිලියෙන් ඔබ මට පෙනේවි කියලාද?
මේ අහන්න කවුදරමට කවටකම් කළ විරූපී මිනිහා? ඔහු රජමාලිකාවෙන් එළවා දමන්න ඔබතුමාට බැරියයි? මා ඔහු මේ මාලිගයෙන් ඉවත් කරනවා. මට කල් දෙන්න. කොපමණ කාලයක්? තව පුරා හඳවල් කිහිපයක් මට කල් දෙන්න. කුස, ඔබගේ ගායනය මధుරයි. ඔබගේ වචන වලින් පළවන්නේ ඔබේ කවිසිත. ඔබ ඇඳා වූ සිතුවම් නිලු ප්‍රතිමා සුන්දරයි. ඔබේ ආලිංගනය, ඔබේ චුම්බනය ප්‍රියජනකයි. එවන් වූ ඔබේ මුහුණ එක මොහොතකට දැක ගන්නට ඉඩ නොදෙන්නේ ඇයි? සක්වාලිහිනින් දහවල් කාලයේ එක් වී රාත්‍රී කාලයට වෙන් වෙනවා. අප රාත්‍රී කාලයේ එක් වී දහවල් කාලයේ වෙන් වෙනවා. දෛවය දෙන දේ අප බාරගත යුතුයි පබා. ඔබගේ මෑණියන් තව දුරටත් මට ඔබව දැක ගන්නට ඉඩ නොදුන්නොත් මං ආපහු යනවා මගේ දෙමව්පියන් ළඟට. එයයි මගේ අවසාන තීරණය. කුස, මට ඔබව දකින්න ඕන. ඇය කියනවා කුස රජුරෝ දකින්න ඕනේ කියලා. ඉතින් කොහොමද ඔබතුමේ කුස රජුරවම පෙන්වන්නේ? මං කෝසල ප්‍රාන්තයට පරිවිඩයක් කරලා ජයම්පතිව ගෙන්න ගත්තා. ඉතින් ජයම්පති අද පෙනී හිටින්නේ කුස රජුරෝ හැටියට. ඒක මහ පොළොව නුහුලන අපරාධයක්. මම වෙන මොනව කරන්නද කුදී? මේ වෙලාවේ මට උදව් කරපන්. පබාවතී එන්න කලින් මෙතනින් ඵලයක්. ගෙන් ඇවිත් මං කියපු දේ ඒ විදියටම කියපන්. අන්න රෝමන්තකයා. දැන් අපි යමුද? බැලුව ඇතිනේ. පිය රජතුමා දැනගත්තොත් විසුමක් වෙන්නේ. එන්න. මට නම් මේ කිසි දෙයක් වටහා ගන්න බෑ. කවුද මේ තැන් වල ඉඳගෙන මගේ ඇස් විඩාපත් කරන යුරෝපී පුරුෂයා? අන්න. කුස රජුරෝ රජවාසලට වැඩම කළා. කුදී මෙහාට වරෙන්. මගොල්ලට අපිට දෙන්නේ කියා නේද? එහෙමයි. රජවාසල ළඟදී කවුද අපිට මුලින්ම බිමට බැස්සේ? කුස රජුරෝ? කුස රජුරෝ තමයි. දෙන්නකින් කවුද? අර ඉස්සරහින් ගිය ලස්සන කුමාරයා. මගොල්ලට අපිට කී දෙනෙක් කියත් මුලින්ම බහින්න ඕන ඔටුන්න හිමි කුමාරයා. එහෙනම් අර සුන්දර කුමාරයා තමයි මගේ ස්වාමි පුරුෂයා. ජලධාරාවේ කිංකිණි රාවේ ජලධාරාවේ කිංකිණි රාවේ හඬ මිහිරි 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 තලමාලාවේ මල් මේලාවේ රූප සොඳුරුයි 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 ජලධාරාවේ කිංකිණි රාවේ හඬ මිහිරි මිහිරි මිහිරි
එන්න හිමිනෙන්න. බලාගෙන ඔය තෙත් සලු පිළි උනා දමලා මාලිගාවට යන්න සූදානම් වෙන්න. මම මේ කෙල්ලන්ට කියලා මල් නෙලවලා දෙන්න. මං එක මලක් නෙලාගෙන ඉන්න. මුරණ්ඩු කෙල්ල. මම ඔබගේ කුස ඔබ සරණ කොටගත් බෝස්තිප වැළඳගත් සිරියානයේදී ඔබව සැනසූ ඔබට අනන්ත අප්‍රමාණ වාරයක් ආදරය කළ මම ඔබගේම කුස. බබා රජුරු තාම මලේ නැහැ. Ratu de tole Ratu de tole Nirdoshi nata ma
මොනවද ඒ කෙරුවේ? මොනව ගැනද කතා කරන්නේ? මම මේ වෙලාවේ කතා කරන්නේ මොනව ගැනද කියලා දන්නේම නැද්ද? කෙලින් කතා කරුවා නම්? කෙලින් තමයි මං කතා කරන්නේ. මං කතා කරන්නේ පබාවති ගැන. ඔව්. පබාවති ගැන මොකද්ද? පබාවතිට සාගලපුරයට යන්න ඉඩ දුන්නේ ඇයි? මට රාජ්‍ය පාලනය බලාගන්න කිව්ව නේද? දෙගේ කිව්ව නහන වැඩ හින්දා මගේ අධිරාජ්‍යයේ කටයුතු අවුල් වෙන තැනටපත් වෙද්දී මට තවත් තරවාගෙන ඉන්න කියන්නේ. බොරු කියලා ගෑනු කැන්දන් එන පුරුද්දක් අපේ පෙළපතර නැහැ. බලහත්කාරයෙන් ගෑනු හිර කරගෙන ඉඳලා පුරුද්දකුත් නැහැ. මට ඕනේ උනේ මේ හැම දෙයකින්ම ඈත් වෙලා ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. මේ අධිරාජ්‍යය ගොඩනගන්න මමත් මිනිමැරුවා. බොරු කිව්වා. නීතිය අයුක්තියට හැරෙව්වා. මට තවත් පව් කරන්න කියන්න නැතුව පැත්තකට මේ තාක්කල් කුසාවතිපුරේ ගෞරවනීය රාජ්‍යයක්. ප්‍රාන්ත රාජ්‍යයක ලාබාල කුමාරිකාවක් ඉතාම පහත් පෙළේ උපායකින් වංචා කරලා පැහැරගෙන ආපු ඒ කුසාවතී රාජ්‍ය තිගේ ඔල මොට්ටලකම් නිසා දැන් නීච රාජ්‍යයක්. එමොහොත කුපිත වී සිටි පිය රජු මම අස්වසාලු වීමි. පිය රජු පබාවතිය පෙරලා සාගලපුරයට පිටත් කොට හැරියේ මගේ දනුදැනුම ඇතුවයි. එහෙත් පිය විප්‍රයෝගයෙන් මා ලද පීඩාව අප්‍රමාණයි. ආලයේත් රාගයේත් ස්වභාවයයි. ඉන් ගිලන්නෝ කල මනුෂ්‍යයෝ දුකට පත්වෙති. දුර්වල වෙති. සිහිවිකල් කරගනිති. මා අද පත්ව ඇති තත්ත්වද එයයි. ඔබ පෙර කලා කුසල් ගෙවී යනතුරු පබාවතියගේ දැඩි බව මුරණ්ඩු බව එසේම පවතිනු ඇති. හොඳ වෙලාවට උඹට මුඛාඩම දාගෙන යන්න සිද්ධ වුණේ. උඹේ අප්‍රසන්න නැහැ දැක්කොත් පබාවති දේවින් වහන්සේ දන්වන දෙනකුත් නැහැ. කවදාරි ප්‍රභාවතී දේවින් වහන්සේ බැහැ දකින්න නුඹ හීන දුටුවේ. ඉතින් අද මේ දංකත පිළිගන්නවලා හිතේ හැටියට බලාගනින්. මොනවද ඔබ මේ කරන්නේ? කතා කරන්න. ස්ත්‍රියක් නිසායි මේ තරම් දුක් ගන්නේ. මට ඔබගේ අවංකාලය සැලමුතු පෙම නොයගෙනව නෙවෙයි. ඒත් මට තවදුරටත් ඔබගේ බිසව නම් වෙන්න බෑ. ඔබට ඇහෙනවද මං කියන දේ? පපා මම මේ තා කාලයක් ඔබේ රටට පැමිණ දුක් විඳේ. ඔබ දැක ගන්න. ඔබ සමග වචනයක් කතා කරන්න.
ප්‍රේමයේ විරහ වේදනාව තරම් දරුණු වේදනාවක් මෙලොව තවත් නෑ පබා. එතකොට මේ සේමුර්ජාවෙම බොරුවක්. ඔබ මට හැමදාමත් බොරු කළා පංචා කළා. මම නොවේ පබා. ඔබත් ඇතුළු කුසාවතී පුරයම. වෙනත් රූප සම්පන්න කුමාරයෙකු හිතින්ම වාගෙන විරූපී ඔබ සමග මායහන් ගත කරවන්නට තරම උත්සාහසී වුණා. මම නොවේ. එවන් කොළ ගේකට ඔබ මරගෙන යන්නට සැරසෙන්නේ. ඔබ මෙහි සිටින වගේ දැනගත්තොත් මේ රජතුමා මා සත්කරකට කපා දමාවි. කුසාවතී පුරයට යනවට වඩා සත්කරකට කැපී මිය යන එක මට සුවදායකයි. ඔබත් කැටුව මිස මා මේ සාගලපුරයෙන් නික්ම යන්නේ නැහැ පබා. රාජ්‍යයන් හතේ රජවරු 7 දෙනාම ඇවිත්. එසේ රජතුමනි. සේනා සන්නද්ධවයි පැමිණ සිටින්නේ. එහෙමනම් යුද්ධ කරන්න. උතුරු වාල්කඩ ආසන්නේ ඔවුන් වාඩිලා සිටිනවා. ඔවුන්ව හමුවීමට කටයුතු පිළියෙල කරන්න. යහපති දේවයන් වහන්සේ. සාකච්ඡාවකට පමණයි. යුද්ධයකට අප සූදානම් නැහැ. පසී නදී රට කරවන ධාරියසේන රජු. සිවි රජු. පසී රට අමිතාභ රජු. සින්දු රට මහීපාල රජු. එසේය අපගේ මහීපාල රජු වනාහි සූර්ය වංශයට සූර්යා බඳ වූ වීර පරාක්‍රම ගුණෝපේත නර ශ්‍රේෂ්ඨයෙකි. මුළු ලෝ නෙත බඳන මණකල් කතුන්ගේ නෙත් සිත් වශී කරන අනග රූ පරයන රුවෙත්තකි. රජතුමනි ඔබ විමතියට පත්ව සිටින බව පෙනෙනවා. ඔබ නිවැරදි. අප අතරත් විමතියක් තියෙනවා. එකම අරමුණක් උඩ එකම දවසක එකම වේලාවක ඔබතුමා හමුවීමට පැමිණීම පිළිබඳව. මොකක්ද අරමුණ? කුසාවතී පුර අධිරාජයාගේ දෙටපුත් කුස කුමරු හා සරණ ගිය ඔබගේ දූ කුමරියු පබාවතිය කුලගෙන් පිටව පෙරලා පැමිණි බැව් සැලයි. ඇය අපට සරණ පාවා දෙන්න ලෙස ඉල්ලා සිටින්නයි අප මෙහි පැමිණ සිටින්නේ. මගේ දියණිය නුඹලා 7 දිනෙකට? පළමුව අප ඔබ හා සටන් වැද පබාවතිය ලබා ගන්නවා. දෙවනුව අප උනුන් හා සටන් වැද දිරණ දැනත්තා පබාවතියගේ ස්වාම පුරුෂයා බවට පත් වෙනවා. කුසහා පබාවතී අතර විවාහ බන්ධනය තවමත් අවලංගු කොට නැහැ. එය කළ හැකේ ඔක්කාක අධිරාජයාගේ රාජාඥාවකින් පමණයි. රටේ අනාගතයේ රඳා පවතින්නේ ඔබතුමාගේ වචනය මතයි. ඒ වචනය ලැබෙනතුරු අප උතුරු වහල් කඩ වාඩිලා සිටිනවා. එක රජ කෙනෙක් 60 පැනපු මහල්ලෙක්ලු. තවත් රජ කෙනෙක් අඟුටු මිට්ටෙක්ලු. මේ දවස්වල මං කිව්වා මිනිස්සුන්ව පිළිකුල් කරන්න එපා කියලා. ඒව පටිසන් දෙලම කියලා. මේක දේව සාපයක්. නැත්තම් මෙහෙම වෙන්නේ කොහොමද?
ප්‍රශ්නය බොහොම බරපතලයි මගිදුවේ. මේ තාක් සාමකාමීව පැවති අපේ මේ සාගල පුරය පුරා යුදගිනි ඇවිලෙන්න යන්නේ. දූගේ රූප ස්වභාව දැකලා රටවැසියෝ කිව්වේ සාගලපුරයට ඉරයි හඳයි දෙකම එකවර පායලා කියලා. දැන් ඒ රූප ස්වභාවම රටට විතරක් නෙවෙයි මුළු දඹදිවටම සාපයක් වෙලා. දුවට විතරයි සිදුවෙන්න යන මේ මහා විපතින් රට බේරගන්න පුළුවන්. ආපසු කුස රජු වෙතට යන්න ප්‍රශ්නයේ සැනින් කෙලවර වේවි. අපේ රට ගැන විතරක් හිතලා නෙවෙයි දුවේ මුළු දඹදිව ගැනම හිතලා ආපසු කුසාවතී පුරයට යන්න. රාජ්‍ය 7ක පාලනය අවුල් කරන මේ ආරංචිය දැනගත්තහම ඔක්කාක රජතුමා ගන්න තීරණය මොන වගේද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. රාජ භාණ්ඩාගාරයට භාරදිය යුතු ඇත් අස් ගවමහිසාදීන් ඇතුළු අවසර මහරජතුමනි මදුරට සාගලපුරය බලා පයින්ඩයක් රැගෙන ගිය අපගේ රාජදූතයා පෙරලා පැමිණ සිටිනවා මහරජතුමනි. නැගිටිනු පෙරලා අප වෙත පැමිණෙන්නයි පබාවතියට අප කළ ආරාධනයට කුමක්ද ඇගේ ප්‍රතිචාරය රාජදූතය? කියව රාජදූතය නොපැකිල කියව. මුළු දඹදිව පුරා ගිනි ඇවිලීමට ඇත්තේ තව හෝරා කීපයක් පමණයි. ගැත්තාට සමාවූ මනවි රජතුමනි. පබාවතී කුමරිය ඔබතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රාන්ත රජවරු කී දෙනෙක් පබාවතියගේ අතපතා පැමිණ සිටිද්ද? ගැත්තාට අනුකම්පා කළ මැනවි මහරජතුමනි. ගැත්තාට පසු අනුකම්පා කළ හැකි රජවරු කී දෙනෙක් පැමිණ සිටිද්ද? රජවරු 7 දෙනයි ස්වාමීනි. පුරෝහිතය තොප දැන් ලියමින් සිටි ලේඛනය පස කළා. මා දැන් පනවන රාජාඥාව සටහන් කරගනු. උසාවතී පුරය කේන්ද්‍ර කොටගෙන මුළු දඹදිවම හිමාල දේශයේ සිට දකුණින් චෝල මණ්ඩලය, ගිනිකොනින් කාලිංගය, වයමින් චේරදේශ, බස්නාහිරින් කසී රටය යන සතර දිශාවම පාලනය කරන්නාව ඔක්කාක අධිරාජා වන මවිසින් තුන් කාලයටම අනිවාර්ය වූ මේ රාජාඥාව මෙසේ ප්‍රකාශයට පත් කරන වගයි. ඒ කෙසේ දෙයක් දඹදිව ප්‍රාන්ත රාජ්‍යයක් වූ අප මදුරට සාගරපුර රජුගේ දුහිතෘ වූ පබාවතිය පතා ප්‍රාන්ත රජවරුන් 7 දෙනෙකු එකවර පැමිණ සාගලපුරේ වටනා සිටින බැවින්ද එක් රජෙකුට පමණක් ඇය පාවා දීමෙන් අන් අයට අයුක්තියක් අසාධාරණයක් සිදුවන බැවින්ද එය දසරාජ ධර්මය උල්ලංඝනය කරන්නක් වන බැවින්ද එසේ කළහොත් ලැබෙන අනිසි පලිවිපාක හේතුවෙන් රට පුරා යුදගිනි පැතිර යන හේින්ද මෙසේ තීන්දුව කර නියෝග කරන වගයි. ඒ කෙසේදයත් අද සිට දින 4ක් ගෙවී ගිය තැන සාගලපුර මහා මළුවේ සුදුසු තැනක් පිළියෙල කොට සත් රජුන් හා ඔවුන්ගේ සපිරිවරද සෙසු රටවැස්සන්ද රැස් කරවා පබාවතී දේවියගේ අභරණ මුදා අය ශේෂ වර්ණ සලු පිළියෙන් සරසා
රක්තවර්ණ මල් මාලා පළඳවා පෙරහරින් ගෙනාවුත් අනේ දුවේ අනේ මගේ රත්තරන් දුවේ ඒ දෙවියනේ දෙවියන් මේ දරුවා මගේ කුසට එව්වේ මේ තරම් සාහසික විදියට මගෙන් උදුර ගන්නද නෑ නේනි ඇයි මේ කුදි ඔබවත් කියාපන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා නියතකී පබාවතී කුමරිය දිනුනැගී හෝරාවක් යන්ට මත්තෙන් සාගල පුරයේ උතුරු වාහල්කඩ අසලදී වදකයින් ලවා සත්කඩකට පලා ඇය පතා පැමිණ කෝලාහල කරන ප්‍රාන්ත රජවරුන් සත් දෙනා අතර බෙදා දෙන ලෙස මුළු මහත් දඹදිව් තලයටම අධිපති රාජාදි රාජ ඔක්කාක මහා රජතුමා විසින් නියෝග කර සිටින වගයි. පබාවතීට කුසාවතිය දමා එන්න සාධාරණ හේතු තිබුණා. ඒකයි මං ඈට බලනු කළේ. මම පබාවතිය නම් මාත් ඔය තීරණයම ගන්න ඉඩ තිබුණා. සීලවතී විසව අප හැමදෙනා රැවටූ බව පමණක් අමතක කරන්න එපා. මේ රජවරුන් 7 දෙනා පිළිබඳ ප්‍රශ්නය මගේ හිතට වද දුන්නා. ඔවුන් කවදා හෝ පැමිණ පබාවතිය වෙනුවෙන් අරගල කරති මා සිතුවා. මේ විවාහය නිසා ඔවුන් පබාවතිය පිළිබඳ අදහස අතැර දැම්මා. දැන් නැවත පැමිණ සිටින්නේ කුස රජු අතැර පෙරලා පැමිණි බව දැනගෙනයි. ඔක්කාක රජු ඇයි මේ තරම් සාහසික තීරණයක් ගත්තේ? ඒ එතුමාගේ ගති ස්වභාවය. සාමාන්‍යයෙන් එතුමා සැහැල්ලු. කුපිත වූ විට යක්ෂයෙක්. කුසාවතියට නැවතෙන ලෙස පබාවතියට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම එතුමාට කළ අපහාසයක්. දැන් ඉතින් අපේ පිටට ඉන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි. ස්වාමීනි, පබාවතිය නැවත මහා කුසාවතී පුරයට නොයන වගට ශපථ කරයි. ඇය මගේ සංසාරගත පාද පරිචාරිකාව නම් ඇය මේ තරම් මා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඇය තරම් ඔබ වෙනුවෙන් කැපකිරීම් කළ යුවතියක් මෙලොව නැත. වර එක ඇය සියල් යසීසුරු අතර තවුස්දම් රැකීමට ඔබ සමග වනවැතුනාය. වර එක ස්වකීය පතිව්‍රතා බලමහිමෙන් සත්‍යක්‍රියා කොට ප්‍රාණය නිරුද්ධ වූ ඔබේ සිරුරට ප්‍රාණය ලබා දුන්නාය. දැන් ඇය ඔබට දුක් දෙමින් ඔබට වීර්ය පාරමිතා, ශාන්ති පාරමිතා, උපේක්ෂා පාරමිතා, අධිෂ්ඨාන පාරමිතා ආදී වූ දශ පාරමිතා පුරන්නට අවස්ථාව සලසා දී ඇත්තේය. එහි අවසානය ළඟා වෙමින් පවතී. ස්ත්‍රියක් වෙනුවෙන් අරක් කැමිකම් කළ රාජකුමාරය ගැන කුමරිය මීට කලින් අහලා තියෙනවද? නෑ නේද? ආදරේ නාමෙන් එතුමා කළ කී දේවල් වලට ගල් හදවතක් උනත් මොලොක් වෙන්න ඕනේ. කුමරියත් කුස රජුරවන්ට ආදරේ. ඒ ආදරේ යටපත් කරගෙන හිතේ නැගින්නේ තරහක්. ඔය තරහ අමතක කරලා දාන්න. කුස රජුරව හැම දෙයකටම සමාව දෙයි. ඔබ ඒ තීරණය නොගත්තොත් අප මේ ගෙවන්නේ අපගේ අවසාන රාත්‍රිය. පබාවතිය හත් කඩකට පලා මරා දැමීමේ නියෝගය ගැන ඔබතුමාලා මොනවද හිතන්නේ? ඒක අමූලික අසත්‍යයක් කියන එකයි මගේ නම් අදහස. අප මෙතනින් පළවා හැරීම සඳහා ඔක්කාක රජු සහ මදු රජු විසින් කතිකා කරගෙන නිකුත් කළ නියෝගය. එතකොට කෝ කුස රජුරු අප මේ මරණ දනුවම ක්‍රියාත්මක කරද්දැයි බලාහිමි. පබාවතිය හත් කඩකට පලන්න ගියහොත් අප පහරදී ඇය ගලවා ගනිමු.
පබාවතී කුමරියගේ ස්වාමි පුරුෂයා කවුරුන්දයි අපි පසුව තීරණය කරමු. සමහර විට ඒ මමම වෙන්න පුළුවනි. වාසින් තවමත් කාලය තියෙනවා. ඔබතුමාගේ නියෝගය අවලංගු කරන්න. අන්තිමට මේ හැම දෙයකටම පෞකාරිය වෙන්නේ මමයි. මගේ ඉසගසා මරා දැමීම මීට වඩා සාධාරණයි. වීරජතුමනි, ඔබ වහන්සේ යුක්තිගරුක රාජකරණක ලෙස මේ මුළු දඹදිවම ප්‍රසිද්ධයි. ඒත් මේ තීන්දුව අයුක්ති සහගතයි. අසාධාරණයි. ඔබ වහන්සේ මේ තීන්දුව දෙන්නේ අපෙන් බබාවතියට සිදු වූ සියලුම අකටයුතුකම් අමතක කරලයි. සීලවතිත් නිවැරදි. ජයම්පතිත් නිවැරදි. ඒත් රජ කෙනෙකුට හදවතත් එක්ක ජීවත් වෙන්න බෑ. ආපසු කුසාවතියට එන ලෙසට මායට කළ නියෝගය කඩ කළා. රාජනීතියට පටහැනිවීමට දඬුවම මරණයයි. රට පුරා කොහේ ගෙදරකවත් ලිපගිනි මොලවල නෑ අද. මුළු රටම මල ගෙදරක් වගේ.
භයයිනි අපි බිම හෙලා पाणिना पतिव्रता महाभागा चायेवान कदा सदा प्रतीच्य चैनां भद्रं ते पाणिगृहीष्व पाणिना पतिव्रता महाभागा चायेवान कदा सदा रटरसियंत जयश्री रजनिति दुंड जयश्री पिंबरयंत जयश्री पिंबरियंत जयश्री रटरसियंत जयश्री
ජයශ්‍රියන්ත ජයශ්‍රී